හරි. අයබෝවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ ගෙනෙන්නේ පොඩි ගාණක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පසුඅස්සනු තාක්ෂණයේදී අපි පළතුරු වල පරිණත දර්ශක සෙවීම යටතේ කතා කරනවා පළතුරු වල ආම්ලිකතාවයේ සෙවීම කියන එක. මේක රසායනික ලක්ෂණයක්. ඉතින් මේ පළතුරු වල ආම්ලිකතාවයේ සෙවන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මම මේක බොහොම කෙටි වීඩියෝ එකක් විදියට දක්වන්න ඕන හින්දා කැල්කියුලේෂන් පාර්ට් එකයි රූප සටහනක් විදියට අනිකුත් අර අනුමාපනය කරන ක්‍රියාවලිය ඔයගොල්ලන්ට විස්තර කරනවා. ඉතින් ඇත්තටම පළතුරු වල ආම්ලිකතාවය හොයනකොට ඔයගොල්ලෝ කරන පරීක්ෂණය තමයි අනුමාපනය කිරීම. ඉතින් අනුමාපනය කරන්නේ ඇත්තටම අපි පළතුරු යුෂ සාන්ද්‍රණයේ දන්නා ද්‍රාවණයක් සමග සාන්ද්‍රණයේ දන්නා ද්‍රාවණයේ විදියට අපි ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. 0.1ක සාන්ද්‍රණයකින් යුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් අපි පාවිච්චි කරනවා. ඉතින් මම මේ ග්‍රීන් බෝඩ් එකේ තියෙන විස්තර ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් ඇත්තටම මම මෙතන මේ රූප සටහනක් දක්වලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. අඹ ගෙඩියක් දක්වලා තියෙන්නේ. මේ අඹ ගෙඩියෙන් ග්‍රෑම් 10ක් කපා ගන්නවා වෙනම. හරිද? ඒ ඉස්සෙල්ලාම අපි පළතුරු යුෂය හදාගන්න එපයි. එතකොට මෙන්න මේ ග්‍රෑම් 10ක් අරගෙන මේක හොඳට චොප් කරලා එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එක හොඳට බ්ලෙන්ඩ් කරලා අපි ජලයේ මිලිලීටර් 100ක් තුල දිය කර ගන්නවා. එතකොට ජලයේ මිලිලීටර් 100ක් තුල දිය කරගත්තාම මෙන්න මේ විදිහට එනවා පළතුරු ද්‍රාවණයක් එනවා. එතකොට මේ මිලිලීටර් 100ක් තුල අපි ග්‍රෑම් 10ක් චොප් කරලා තමයි මේ විදිහට පළතුරු යුෂය හදාගෙන තියෙන්නේ. ඒ පළතුරු යුෂයෙන් අපි මිලිලීටර් 5ක් ගන්නවා මේ විදිහට අනුමාපන ප්ලාස්කුවකට. මේ අනුමාපන ප්ලාස්කුවට මිලිලීටර් 5ක් අරගෙන අපි මේකට පිනොප්තැලින් දර්ශකයේ දාලා මෙන්න මේ විදිහට 0.1 mn සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් අපි මේක අනුමාපනය කරනවා. ඉතින් අනුමාපනය කරනකොට ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම ගත්තාම මේකේ තියෙන පළතුරු විශේෂයේ තියෙන අම්ල ටික ඔක්කොම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අවසන් වෙච්ච ගමන්ම මේකේ වර්ණ විපර්යාසයක් එනවා රෝස පාටට. ඒ රෝස පාට වෙන අවස්ථාවේදී අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ අනුමාපන ප්ලාස්කුවට දමන එක නතර කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වෙච්ච පරිමාව ගන්නවා. ඔය වැය වෙච්ච පරිමාව තමයි මම ඔයගොල්ලන්ට මිලිලීටර් 2.5ක් කියලා මේ දක්වලා තියෙන්නේ. එහෙනම් මිලිලීටර් 5ක තියෙන පළතුරු විශේෂ මිලිලීටර් 5ක තියෙන අම්ල ප්‍රමාණය සම්පූර්ණ මුදාසීන කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 2.5ක් වැය වෙලා කියලා ඔයගොල්ලෝ දැනගන්න. ඉතින් අපි දන්නවා මෙන්න මේ අනුමාපනයේදී ප්‍රතික්‍රියා වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය මේ පළතුරු විෂවල තියෙන ප්‍රධාන අම්ලය වෙන සිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ප්‍රතික්‍රියා කරපුවාම ලවණය සහ ජලය තමයි හැදෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියා කරන්නේ එකට එක අනුපාතයෙන් යුක්තව. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් වැය වෙනවා නම් සිට්‍රික් අම්ලයේ මවුල එකක් අනිවාර්යයෙන්ම උදාසීන වීමක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේකදී ඉස්සල්ලාම පළතුරු වල ආම්ලිකතාවය හොයන්න ගන්නවා. ඉතින් ආම්ලිකතාවය අපි මේකෙදි හොයන්නේ මතක තියාගන්න පළතුරු වල තියෙන අම්ලවල ස්කන්ධය හොයාගෙන ඉවරලා ඒ ස්කන්ධේ පළතුරු වල ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරලා තමයි අපි ප්‍රතිශතය හොයන්නේ. ඉතින් මෙන්න මේකෙදි අපි සිට්‍රික් අම්ලයේ ස්කන්ධය හොයන්න එකපාරම බැරි නිසා අපි දන්නවා සිට්‍රික් අම්ලයේ මෙන්න මේ පළතුරු විශේෂය තුළ අන්තර්ගත මවුල ප්‍රමාණය හොයාගන්න. මේ මවුල ප්‍රමාණය හොයාගෙන සිට්‍රික් අම්ලයේ මෞලික ස්කන්ධය කියන මේ 192කින් වැඩි කරලා තමයි අපි සිට්‍රික් අම්ලයේ ස්කන්ධය ගන්නෙ. ඊට පස්සේ සිට්‍රික් අම්ලයේ ස්කන්ධය අපි මෙන්න මේ විදිහට ගත්ත පළතුරු ග්‍රෑම් 10න් බෙදලා තමයි අපි අනුපාතයක් අරගෙන පස්සේ ඒක 100න් ගුණ කරලා ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්නේ. ඉතින් ආම්ලිකතාවය අපි ප්‍රතිශතයක් විදිහටයි ගන්නෙ කරන්නේ. ඉතින් මම එහෙනම් මෙන්න මෙතනදී මේ සමීකරණේ පැහැදිලි කිරීමක් කරන්න ඕගොල්ලන්ට පළතුරු වල ආම්ලිකතාවය අපි ප්‍රතිශතයක් විදිහට ගන්නේ කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට පේනවා මේ 0.1 බෙදීම 1000 කියන එකෙන් අදහස් කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 1000ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් තියෙනවා. අන්න ඒ මවුල ප්‍රමාණයකින් යුක්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් මිලි 2.5ක් වැය වෙලා තියෙනවා. එහෙනම් ඒක නිසා 0.1 බෙදීම 1000 වැඩි කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව කියන්නේ ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව තුල තිබ්බ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාවයි හොයලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ මවුල සංඛ්‍යාව කෙලින්ම සිට්‍රික් අම්ලයේ මවුල සංඛ්‍යාවට සමාන වෙනවා. ඇයි
එකට එක අනුපාතයෙන් යුක්තව තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඒතකොට දශමයක බෙදීම 10 වැඩි කිරීම V සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව තුළ තියෙන මවුල සංඛ්‍යාව ඇත්තටම වැය වුණේ මිලිලීටර් 5ක සිට්‍රික් අම්ලයේ මිලිලීටර් 5ක පළතුරු විශේෂයේ තියෙන සිට්‍රික් අම්ලයේ උදාසීන වෙන්න. එහෙනම් අපි දැන් මිලිලීටර් 5ක් හදාගත්තේ මේ අඹ විෂ මිලිලීටර් 100කින්. ඒ නිසා අපි මෙන්න මේකෙදි 5ක මෙච්චරක් තියෙනවා නම් මවුල සංඛ්‍යාව 100ක කොච්චරක් තියෙනවද කියලා බලන්න 100ෙන් ගුණ කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා එතකොට කෙලින් වෙන්නේ අපිට මිලිලීටර් 100ක පළතුරු විශේෂය තුල තිබ්බ සිට්‍රික් අම්ල මවුල සංඛ්‍යාව. ඉතින් ඒක නිසා කෙලින්ම අපි එක සිට්‍රික් අම්ලයේ මෞලික ස්කන්ධය වෙන 192කින් වැඩි කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා 192කින් වැඩි කරපු ගාම්ම සිට්‍රික් අම්ලයේ ස්කන්ධය එනවා. දැන් සිට්‍රික් අම්ලයේ ස්කන්ධය ආවට පස්සේ අපිට ඇත්තටම පළතුරු වල ස්කන්ධයෙන් මේක බෙදන්න ඕනේ. ඒ නිසා අපි ආරම්භයේදී මේ මිලිලීටර් 100ක් හදාගන්න ගත්තේ පළතුරු ග්‍රෑම් 10ක් නිසා අපි පළතුරු වල ග්‍රෑම් 10න් බෙදනවා. එතකොට මෙතන අනුපාතයක් දැන් ඇවිල්ලා ඉවරයි. ඒක ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්න අපි මොකද කරන්නේ? 100ෙන් ගුණ කරනවා. අන්න ප්‍රතිශතයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක තමයි මම මේ දත්තත් එක්ක මේ යටින් ආදේශ කරලා තියෙන්නේ. දශමික බෙදීම 10 වැඩි කිරීම 2.5 මේ මවුල සංඛ්‍යාව තියෙන පළතුරු විශේෂ මිලිලීටර් 5ක. ඒ නිසා අපි මිලිලීටර් 5න් බෙදනවා. නමුත් අපිට 100ක තියෙන ප්‍රමාණය හොයන්න ඕන හින්දා 100ෙන් ගුණ කරනවා. ඒ 100ෙන් ගුණ කළා එහෙම 192කින් ගුණ කරන්නේ සිට්‍රික් අම්ල ස්කන්ධය හොයන්න. ඉතින් අවසානට ඒ ස්කන්ධයේ තියෙන පළතුරු විශේෂ ග්‍රෑම් 10ක් තුල ඒ නිසා 10න් බෙදලා අවසානට අපි 100ෙන් වැඩි කරා ප්‍රතිශතය හොයන්නේ. ඉතින් අවසානට ඕගොල්ලන්ට මේක ලස්සන්ට උත්තරයක් ගන්න පුළුවන්. ඉතින් අපි මේක සුළු කරනවා නම් මෙහෙම සුළු කරමු. මෙන්න මේ 100ට මෙතන 1000 සුළු කරමු. එතකොට මෙතන 10ක් එනවා. මේ 10ට 1යි මෙන්න මෙතන තියෙනවා 100ක්. ඒක නිසා මේකට 10ක් දාමු අපි මෙහෙම. මේ 10ට මෙන්න මේ 10 සුළු කරමු. එතකොට ඒ විදිහට සුළු වෙලා ගින් අවසානට ඕගොල්ලන්ට ඉතුරු වෙනවා මෙන්න මේ විදිහට දශමික වැඩි කිරීම 2.5 බෙදීම 5 වැඩි කිරීම 192 කියලා. ඉතින් මේ ඔකොටම අනුරූපව ඕගොල්ලෝ උත්තරයක් ගත්තාම අවසාන උත්තරය ඕගොල්ලන්ට ලැබෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඕක කැල්කියුලේෂන් කරන්න පුළුවන්. එහෙම අමාරු නැහැනේ. නේ? ඉතින් අපිට උත්තරයක් එනවා අවසානට 0.1 හද වැඩි කිරීම 2.5 ඊට පස්සේ ඒක වැඩි කරනවා 192කින් අවසානට එන උත්තරේ බෙදනවා 5න්. 5න් බෙදුනහම අපිට එනවා කීයක්ද? අවසානට මෙතන උත්තරයක් තියෙනවා 9.6ක් කියලා. මේක ප්‍රතිශතාගයක් විදිහට එන්නේ. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මම මෙතනට මේ සාමාන්‍ය தත්ත්වයන් කීපයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම මේක ප්‍රැක්ටිකලි කරොත් සමහර වෙලාවට මේට වඩා අඩු වගේක් එයි. මම මේකේ ඇත්තටම මේ කැල්කියුලේෂන් එක කරන්නේ කොහොමද කියලා තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. රයිට්. ඉතින් එන ආයිබෝවන් මේක තේරෙනවා ඇති ඔයගොල්ලන්ට. අපි නැවත අනුමාපනයකින්ම හම්බු වෙමු. රයිට්. එහෙනම් ආයිබෝවන්